Hi, welcome to Thailand. Thailand කියලා කිව්වම ගොඩක් අය හිතනවා ඇති ඇවිදින්න තියෙන හොඳම තැන් ටික තමයි බැංකොක්, පතායා, පූකෙට් වගේ තැන්. හැබැයි ඊට වඩා මේ රටේ ලස්සන සුන්දරත්වය විඳින්න පුළුවන් පරිසරයත් එක්ක නිකන් එකට එකතු වෙලා ඉන්න පුළුවන් වගේ ඒරියාස් මේ රටේ ගොඩක් තියෙනවා. ඒ වගේ තැනක් තමයි අද අපි හොයාගෙන ආවේ. ඒ වෙන කොහෙවත් නෙමෙයි. කරාවී. කරාබිවල නම් ත්‍රීවිල් කියලා જાතියක් හොයාගන්න නැහැ. හැබැයි ඒගොල්ලෝ බයික් එකටම අටව ගත්ත නිකන් ත්‍රීවිල් එකක් වගේ වාහනයකින් තමයි ටැක්සි දුවන්නේ. ඒකකින් මම මෙන්න මේ බීච් එක ගාවට ආවා. ඕනේ තරම් වෙලාවක් ඈත බලාගෙන ඉන්න පුළුවන් මේ බීච් එකට වෙලා. ඒ තරම් මේ බීච් එක හරිම නිස්කලංකයි, ඒ වගේම හරිම ලස්සනයි. මුහුදත් එක්කම තියෙනවා කරාබිවල නයිට් මාකට් එක. ආවනම් ලෑන්ඩ්මාර්ක් නයිට් මාකට් එක තමයි මේක. මේකෙන් හැම විදිහම කෑම ජාති, එතකොට ගිෆ්ට්ස් ගන්න මේ හැම දෙයක්ම මේකේ තියෙනවා. What are these? Mango? That's really good. ජාති සබන් ජාති තියෙන්නේ. අඹ වලින් හදලා ඒ අඹ ස්මෙල් එකේ විදිහටම එනවා. මැංගෝස් තියෙනවා. තව ගොඩක් දේවල් තියෙනවා. මම මේකෙන් පපාය එකක් ගත්තා. ඒ වගේම මේගොල්ලන්ගේ සබන් වල පොඩි පොඩි කියුබ්ස් උත් තියෙනවා. ඉතින් මම මේකේ හැම එකම එක එක ගාත try කරලා බලන්න. හැබැයි මෙන්න මේක ගොඩක්ම හොඳයි කියලා කියනවා. rice milk එක. Topi වගේ දුක් තියෙනවා. කොහොමද පැන්ඩා කියලා. ගෙදරටයි යාළුවන්ටයි ඕනේ කරන දේවල් shopping කරාට පස්සේ දැන් මම යන්නේ කෑම සයිට් එකට. තායිලන්ඩ් වල කරාබි වල එක එක જાති කෑම තියෙනවා. ගිහිල්ලා කාලා බලන්න ඕනේ. වගේම පබ් එකක් තියෙනවා මෙතන. කෑම තමයි අතන තියෙන්නේ. කියලා බලමු. මොනවා කන්න හම්බෙයිද දන්නේ. Todo lo que veo, porque sabe lo que es el aquí.
So we'll try this. Mm, it's really good. It's good. No need. Wow. Mm, perfect. ස්ට්‍රීට් ෆුඩ් නම් බලන හැම අතකම පිරලා තියෙනවා. ජීවිතයට කාලවත් නැති කිඹුල්ලෝ කෝනුස්සෝ පනුවෝ පළඟැටියෝ වගේට අමතරව අලුත් පළතුරු ජාතිත් දකින්න ලැබුණා. මේ තියන්නේ රස්නෙටයි දුමටයි හොඳට පදම් වෙන තාරාමස්. වටේම ශොපින් කරලා ඉවර වෙලා ඊට පස්සේ බඩගින්නක් ආව දැන් නම් කෑම දෙකට දාගන්න වෙලා වෙයි නිසා අන්න මේ කඩේට ආව කෑම එකක් කන්න කියලා කාලා බලමු මොකද වෙන්නේ කියලා. තමන්ගේ පෙනුම චිත්‍ර ශිල්පියෙක්ට කොහොමද පේන්නේ කියලා මටත් බලා ගන්න ඕන වෙලා තිබුණා. ඒ නිසා මං ගිහලා මෙයා ගාවින් ඉඳගත්තා. බලමුකෝ. Ready? Oh my Thank you. Thank you. කරාබි වල ෆස්ට් ඩේ එක අද මේ විදිහට අපි ඉවර කරා. අද අපි නයිට් මාකට් එකේ ගොඩක් ඇවිද්දා. අලුත් ජාති තායි කෑම ට්‍රැඩිෂනල් කෑම try කරා. ගිෆ්ට්ස් ගත්තා. සින්දු කිව්වා. It was a lovely evening. We'll see. So now we have to sleep. Tomorrow is the big day. Good night. Finally.
I'm kayaking in Krabi, Thailand. kayaking කරගෙන අපි ගොඩක් දුරාවා පට්ටකාරියයි මාර ඇඩ්වෙන්චර් එකක් මේ ලොකේෂන් එක හරියට it looks like you know අර පිටිපස්සේ තියෙන කඳුත් එක්ක නිකන් we are in කොං මේ මොනවාද King Kong I'm sorry King Kong movie set එක එහෙම නැත්නම් මේකත් එක්ක බලද්දී නිකන් Anaconda movie set එකේ ඉන්නවා වගේ feeling එකක් දැනෙනවා මාර peaceful වැඩි සද්දයක් නැහැ දැන් අන්නරක අතුරට යන්න තමයි යන්නේ කඩලාන ගස් මුකුත් නෑ මේ හරිය හැබැයි ඔක්කොම අපේ අර ලංකාවේ නම් අපි kayaking කරන ගොඩක් තැන්වල කඩලාන ගස් දකින්න හම්බුනේ හැබැයි මෙතන එච්චර ගස් කඩලාන ගස් අපිට පේන්නේ නෑ මොකද මුහුදක් අයිනවත් මේ ලුණු වතුර තියෙන තැනක් නෙමෙයි සම්පූර්ණ මේ මාර clear crystal water see oh this is so good this is what I want for my vacation thanks Allah okay let's do this wow what a beautiful fish wow this looks so nice oh my god yeah wow oh my god wow nobody is here I'm the one who's going like a hero මම මේ ජීවිතේට දැකලා නැති නිකම් පණුවෝ වගේ මාළුවෝ වගේ කූඩල්ලෝ වගේ જાති ගොඩක් තියෙනවා and obviously I'm alone this is so good oh wow look at that this is worth it උණ කළු වුණාට
කායකින් මේ තැන කරන්න අමාරුනාට ඒ වැඩේ නම් ගොඩක් වටිනවා. We are middle in the King Kong movie set. It looks like that. හරියටම මූවී එකේ මූවී සෙට් එක මැද ඉන්නවා වගේ තමයි. මෙතන අපිට තියෙන එන්වයරන්මන්ට් ආර පීස්ෆුල්. ඒ වතුරේ සබ්ජෙක්ට් එක unbelievable. What is this? What's the name of this? Snake fruit. Thank you. උදේම කයාකින් කරාට පස්සේ දවල් මුහුදු යන්න කලින් හොඳට බඩකට පුරව ගන්න ඕන නිසා මම ට්‍රැවල් ක්‍රීම්ස් පැකට් එකක් කෑවා. පැරඩයිස් ලිවිං ලයිෆ්ස්ටයිල් එකක් නිසා සීෆුඩ් වලට ඉතින් බෑ කියලාත් බෑනේ. ඔන්න දැන් තමයි අපේ ජර්නි එක පටන් ගන්නෙ. අතේ දුරින් හැමදේම තියනා වගේ පෙවුනට මේවට වෙනම ජිප් වලින් එන්න වෙනවා. ඔයාලත් කරාබි ආවොත් ඕනේ තරම් ඔයගලන්ට ට්‍රැවල් ගයිඩ්ස්ලා හොයාගන්න පුළුවන්. ඒගොල්ලෝ යන්න ඕනේ දැන් කීයටද යන්නේ කොහොමද යන්නේ කොතනින්ද එක්කන් යන්නේ මේ හැමදේම ඒගොල්ලෝ අපිට කියලා දෙනවා. ඒ නිසා ප්‍රශ්නයක්ම නැහැ. ඔන්න දැන් තමයි ගමන පටන් ගන්නෙ. ස්පීඩ් බෝඩ් එකට නගින්න කලින් සෙරපු ටික ඔක්කොම ගලවලා මේ හාදයට දෙන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ඇතුළට නැගලා ඉස්සරහෙම ගිහලා මම වාඩි වුණා. තව යාළුවෝ දෙන්නෙකුත් එකතු වුණා. දැන් අපි මේ යන්නේ කරාබි වල තියෙන ෆේමස්ම 7 අයිලන්ඩ්ස් බලන්න. මේ දූපත් හතම විශේෂයි. ස්පීඩ් බෝඩ් එක යන නිසා ඔහොම තමයි ඉතින්. මම අර ඔයගලන්ට කලින් පෙන්නුවා වගේ බෝට් වල ගියොත් එහෙම නම් ඉතින් පැය ගාණක් යනවා මේ දූපත් හත බලලා ඉවර කරන්න. ඒ නිසා මම තෝරගත්තේ ස්පීඩ් බෝට් එක. ඔන්න අපි ආවා පළවෙනි අපේ දූපතට. මේකට කියන්නේ චිකන් අයිලන්ඩ් කියලා. ඒකට හේතුව කුකුලෙක්ගේ වගේ හොටක් එක්ක මූණක් තියෙන නිසා. දැන් ඉතින් නිදහසේ මේ දූපතට ගොඩ බැහැලා ඉවර වෙලා ස්විම් පාරක් දාලා ඊට පස්සේ කිමිදිලා මාළු ටිකක් බලන්න තමයි දැන් අපි ලෑස්ති වෙන්නේ. ඊළඟට අපි ආවා තප් අයිලන්ඩ් සහ මෝ අයිලන්ඩ් වලට. තප් අයිලන්ඩ් උයි මෝ අයිලන්ඩ් දෙකම එක ළඟ තමයි පිහිටලා තියෙන්නේ. වතුර අඩු වෙලාවට තප් අයිලන්ඩ් ඉඳලා මෝ අයිලන්ඩ් වලට පයින් යන්න පුළුවන් මෙන්න මේ විදිහට.
මේ තියෙන්නේ ප්‍රාණං කේව් අයිලන්ඩ් එක. මේ අයිලන්ඩ් එකේ සෑහෙන්න ගල් ගුහා ගොඩක් තියෙන නිසා තමයි මේ නම මේ දූපතට ලැබිලා තියෙන්නේ. මේකේ සමහර ගල් ගුහා නම් තියෙනවා රොක් ක්ලයිම්බින් කරන්න පුළුවන් අයටත් යා ගන්න පුළුවන්ද කියලා නම් ෂුවර් නැහැ. ඒ වගේම මේ දූපතේ තියෙන විශේෂත්වය මේ හරියේ සෑහෙන්න මුහුදු මාළු දකින්න පුළුවන්. ඊට පස්සේ අපි ආවා කෝකෝඩා අයිලන්ඩ් එකට. මේ අයිලන්ඩ් එකට මම අර කියපු කේව් අයිලන්ඩ් එක ලස්සනට පේනවා. කෝකෝඩා අයිලන්ඩ් එකට එන සමහරු ගොඩක් වෙලාවට රෑට ඩිනර් එක අරන් යන්න පුරුදු වෙලා තියෙනවා. එතකොට බාබකියු දාන්න ඒ වගේ ගැළපෙන තැනුත් මේ අයිලන්ඩ් එකේ රජය විසින් නිර්මාණය කරලා තියෙනවා. හැබැයි මොන සෙල්ලම දැම්මත් 6:00 වෙනකොට දූපත් වලින් අපිට යන්න වෙනවා. කෝකෝඩා අයිලන්ඩ් එකට වෙලා පොඩ්ඩක් නිදහසේ හිටපු අපිට මහා වර්ෂාවකට මැදි වෙන්න සිද්ධ වුණා. ඊට පස්සේ ඉතින් අපේ අන්තිම අයිලන්ඩ් එක බලන්න අපි පිටත් වුණා. මේ තමයි රේලි බීච්. තායිලන්ඩ් වල හොඳම සන්සෙට් එක බලන්න එන්න ඕන නම් මෙතනට තමයි එන්න ඕනේ. මේක වෙනමම ලෝකයක්. පොඩි කාලේ හීනකින්වත් හිතපු නැති ජීවිතයක් වර්තමානයේ මං ගත කරමින් ඉන්නවා. ඔයත් ඔයාගේ ජීවිතයේ අන්තිම හුස්ම තියෙනකල් මේ ලෝකේ ලස්සන තැන් බලන්න යන්න අමතක කරන්න එපා.